මට මතකයි ඉස්සර අපේ ආච්චි කියනවා 1974දී පාම් භාගයක් ගන්න, පරිප්පු චුට්ටක් ගන්න, හාල් කිලෝ එකකින් භාගයක් ගන්න දවස් ගාණක් සමහර වෙලාවට ගිහිල්ලා පෝලිම් වල ඉන්න ඕනලු කිලෝමීටර් භාගයක් විතර දිග. ඒ අරගෙන ඇවිල්ලා 4 දෙනෙක් ඉන්න පවුලක් සතියක් විතර කොහොම හරි කරලා කනවලු. හිතා ගන්නත් අමාරුයිනේ. හැබැයි ඇත්තටම ගත්තොත් අපේ ජෙනරේෂන් එකටත් ඔය අත්දැකීම නොතිබුණා නෙමෙයි. කිලෝමීටර් ගානක් දිග පෙට්‍රල් පෝලිං, කිලෝමීටර් ගානක් දිග ගෑස් පෝලිං. පෝලිං තිබ්බත් සමහර වෙලාවට ගණ්ඩ ගෑසුත් නෑ, තෙලුත් නෑ. හැබැයි අපේ ආච්චි කියපු විදියට ස්ට්‍රයික් කරලත් තිබ්බා, පිකටින් කරලත් තිබ්බා, උද්ඝෝෂණ සෑහෙන ප්‍රමාණයක් තිබ්බට ඒ කාලේ හිටපු මැතිනිට යන්න උනේ නෑ. සිරිමා ගෝ හෝම් කියලා කිසිම දෙයක් තිබ්බේ නෑ. හැබැයි අපේ ජෙනරේෂන් එකේ කට්ටිය මේ උද්ඝෝෂණ කරලා රටක හිටපු විධායක ජනාධිපති කෙනෙක්ව පන්නලා දැම්මා. මේ අරගලෙන් පාඩමක්. එකම බඩගින්න, එකම හිඟය, එක කොට්ටාශයයි මේ දේවල් ඉවසගන්න බැරුව මාස 4ක් ඇතුළත ජනාධිපති කෙනෙක්ව සම්පූර්ණයෙන්ම පුටුවෙන් නෙරපා හැරියේ. ඇයි එක ජෙනරේෂන් එකක් විතරක් මේ දේ කරේ? 1970 ඉඳලා 1977 වෙනකන් සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ලංකාවේ පාලනය කරනකොට මේ වගේම ප්‍රශ්නයක් ලංකාවේ ඇතුළේ තිබ්බා. හැබැයි ඒක පැන නැගුණු නම් වෙන හේතුවකින්. හැබැයි මේ වගේම ආහාර කප්පාදු කරලා, බෙහෙත් කප්පාදු කරලා හැමදේම කොන්ට්‍රෝල් කරා. හැමදාම දිග පෝලිං, අන්එම්ප්ලොයිමන්ට් ඒ කියන්නේ විරකියාව 10%කටත් වඩා වැඩි. 1974 විතර වෙනකොට ඉන්ෆ්ලේෂන් එක, ඒ කියන්නේ උද්දමනය ඩබල් ඩිජිට්ස් වුණා. ප්‍රශ්න එකම අතකට යොමු වෙලා තියෙනවා. මම අර කලින් කිව්වා වගේ ඒ ජෙනරේෂන් එකත් ස්ට්‍රයික් කරලා තියෙනවා. ඒ ජෙනරේෂන් එකත් උද්ඝෝෂණය කරලා නම් තියෙනවා. හැබැයි රටක් විදියට නැගී හිටලා දූෂණයයි තියෙන පාලනයයි විඳ දරා ගන්න බැරුව ජනාධිපති කෙනෙක්ව එලවලා දාපු යුගයක් නම් ඇවිත් තිබ්බේ නැහැ. 2022 මේ වගේම ඩෙඩ් එන්ඩ් එකක් තියෙන තැනකට ගිහිල්ලා අපි හැමෝම හිර වුණා. පැය 13ක් 16ක් දිග පවකට්ස්, තෙල් නෑ, ගෑස් නෑ, කණ්ඩ ගේන්න ට්‍රාන්ස්පෝර්ට් නෑ. ප්‍රශ්නේ මාර ලොකුයි. උද්දමනය 70%යි. ආහාර උද්දමනය 95%යි. ඩොලර් එකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වුණා හොඳටම. ඒ කාලේ 360කට විතර ගියා. ලංකා ඉතිහාසයේ පළවෙනි පාරට ලංකාව බංකොලොත් රාජ්‍යයක් විදියට වාර්තා කළා. ඒ කාලේ හිටපු රජය මේකට මරු උත්තරයක් දුන්නා. මේ කොවිඩ් හින්දා තමයි මේ ප්‍රශ්නේ අපිට ඇති වෙලා තියෙන්නේ. අවුරුදු 5ක් දෙන්න මේක හදලා දෙනවා. ලෝකේ අනිත් හැම රටක්ම මෙහෙම තමයි. අපි විතරක් නෙවෙයි. ඉවසලා ඉන්නකෝ. ඔන්න ඔහොම කතාවක් කිව්වා. මේ ඔක්කොම කියන අතරවාරේ 2022 ලංකාව කඩාගෙනම වැටුණා. හැබැයි කොවිඩ් හින්දා නම් මේක කඩාගෙන වැටුනේ ලෝකේ අනිත් හැම රටකටම කොවිඩ් ආවා. හැබැයි 2022 ඉන්දියාවේ ආර්ථිකය වර්ධනය වුණා. බංග්ලාදේශයේ ආර්ථිකය වර්ධනය වුණා. වියට්නාමයේ ආර්ථිකය වර්ධනය වුණා. පාකිස්තානයේ පොඩ්ඩක් ස්ට්‍රගල් කරාට පුංචි හෝ වර්ධනයක් ඒගොල්ලන්ගෙත් තිබ්බා. ලංකාව බංකොලොත් රාජ්‍යයක් විදියට සම්පූර්ණයෙන්ම වාර්තාගත කළා. ඒ මොනේ පොලිසිස් වල මිස්මැනේජ්මන්ට්ස්, ෆර්ටිලයිසර්ස් සම්පූර්ණයෙන්ම බෑන් කරා, ටැක්ස් කපලා දැම්මා, ෆොරෙක්ස් මිස්මැනේජ්මන්ට්ස්, මේ ඔක්කොම මේකට හේතු වුණා. කොවිඩ් කියන එක ඉස්සරහට දැම්මට කොවිඩ් නෙමේ ප්‍රශ්නේ උනේ. කොවිඩ් පිටිපස්සේ තමයි හැංගුනේ. හැබැයි මෙතන තමයි මේ හිටපු රජයට වැරදුනේ. ඒගොල්ලෝ හිතුවා 1970 හිටපු ජෙනරේෂන් එක වගේ මේ ජෙනරේෂන් එකත් ඉවසයි කියලා. අපේ ජෙනරේෂන් එක නතර වෙලා දේවල් හරියනකම් බලන් ඉන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ ඉම්පේෂන්ට් එහෙම නැත්නම් ඉවසීමක් නැති නිසා නෙමේ. ලෝකය ඒගොල්ලන්ට ඉවස පැත්තකට වෙලා ඉන්න කාලයක් දීලා නැති නිසා. ඒගොල්ල ලෝකෙ දිහා බලනකොට ලෝකේ ග්‍රෝ වෙන ස්පීඩ් එක ඒගොල්ලන්ට පේනකොට කවුරු හරි අවුරුදු 5ක් ඉවසගෙන ඉන්න අපි මේක හදලා දෙන්නම් කියලා කියනකොට මේ මොන විහිළුවක්ද කියලා තේරෙන නිසා. හිතන්න ඕගොල්ලන්ගේ තාත්තා පොඩි කාලේ පාඩම් කර කර ඉන්නකොට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම එයාට පහුවෙනිදා උදේ වෙනකන් ඉන්න වෙනවා ඉස්කෝලේට ගිහලා ටීචර්ගෙන් අහන්න. එයා දන්නෙත් නැත්තම් පුස්තකාලයට යන්න ඕනේ. පැය ගානක් යනවා එක ප්‍රශ්නයක් විසඳගන්න. හැබැයි 2010-15 වෙනකොට ඔයාට ප්‍රශ්නයක් આવොත් Google කරලා මෙහෙම කරනකොට ප්‍රශ්න විසඳ ගන්නවා. ඕනේ රැක ඕනේ දවසක ඔයාගේ ප්‍රශ්නෙට විසඳුම තියෙනවා. දැන් නම් ChatGPT කළා මෙහෙම කරද්දි උත්තරේ හොයාගත්තා.
ඔයාගේ මගේ අම්මලාට අවුරුද්දකට මොනොහරි ගන්න අවශ්‍යතාවයක් තිබ්බොත් මාස 12ක් තිස්සේ පඩියෙන් රුපියල් 5000 අයින් කරලා එකතු කරලා මාස 12 අන්තිමේදී තමයි ඒගොල්ල කැමති දේ මිලදී ගන්නේ. හැබැයි ඔයාටයි මටයි ඒ කාරණාව සම්පූර්ණයෙන් වෙනස්. අපිට දෙයක් ගන්න ඕනේ වුණාම කොකෝ හෝ මින්ට් පේ හෝ දාලා අපි වාරික 3කින් ප්‍රොඩක්ට් එක භුක්ති විඳින ගමන් ගෙවාගෙන යනවා. එතකොට අම්මලා ඉවසගෙන මාස 12ක් බලාගෙන ඉඳගෙන ප්‍රොඩක්ට් එකක් ගන්නකොට ඔයා ප්‍රොඩක්ට් එක අත්විඳින ගමන් කොටස් වශයෙන් ගෙවාගෙන යනවා. ඔයා අම්මලා තාත්තලා ඉවසගෙන බලාගෙන හිටියා වගේ ප්‍රොඩක්ට් එකක් ගන්න බල ඉන්නේ නැහැ. මතකද ඉස්සර ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා ටීවී එකේ දූ දරුවෝ නෑදෑ වගේ ටෙලිනාට්ටි බලනවා. ඒවා බලනකොට ඇඩ් යනවා විනාඩි ගණන්. හැබැයි දැන් නිකමට හිතන්න ඔයා අන්තිමට ටීවී එකක් බැලුවේ කවද්ද? YouTube එකේ ඇඩ් එකක් යනකොට ඒ තප්පර 5 ඉවසගෙන ඉන්න කොච්චර අමාරුද? කොච්චර ඉක්මනට ඒක ස්කිප් කරනවද? එච්චරවත් ඉවසන් ඉන්න බැරි නම් රුපියල් 1000ක් ගෙවලා YouTube ප්‍රීමියම් ගන්න අපි දෙපාරක් හිතන්නේ නෑ නේද? වෙයිටිං ටයිම් එකක් අපිට බොරුවට බලා ඉන්න බෑ. මොකද ලෝකේ අනිත් මිනිස්සු ජීවිතේ ගෙවන හැටි අපි දකිනවා. TikTok, YouTube, Facebook, Instagram මේ හැම දෙයකම ඒ මිනිස්සුන්ගේ ජීවන රටාවල් ෂෙයා කරනකොට ඔයා ඒවා බලලා ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක කම්පෙයාර් කරලා බලනකොට ඔයා ඉන්නේ කොතනද කියලා ඔයාට තේරෙනවා. එතකොට ඔයාට තේරෙනවා පෙට්‍රල් පෝලිම් වල දවස් ගණන් ඉන්නයි, ගෑස් පෝලිම් වල දවස් ගණන් ඉන්නයි, කවුරු හරි අවුරුදු 5කින් රට හදලා දෙනකම් බලන් ඉන්නයි ඔයාට වෙලාවක් නැහැ කියලා. ඒක හැබැයි රජයට තේරුන්නේ. රජෙන් ඇවිල්ලා ඔයාට කියනකොට අවුරුදු 5ක් ඉවසගෙන ඉන්න මේක බලලා අපි හදලා දෙන්නම් කියලා ඔයාට ඒක කරලා නතර වෙලා ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ. කණින් ඇදලා එළියට දානකම් මේ පාලකයෝ බලන් හිටියේ අන්න ඒකයි. ඒගොල්ලෝ දැනන් හිටියේ නෑ මොකක්ද ඇත්තටම මෙතන වෙන්නේ කියලා. හැබැයි ඔයාගේ ආච්චිට සීයට අම්මට තාත්තට මේ ප්‍රශ්නේ තිබ්බේ නෑ. මොකද එයාලා කවදාවත් ලෝකේ වෙන දේවල් එයාලගේ ජීවන රටාවත් එක්ක කම්පෙයාර් කරලා බලන්න තාක්ෂණයක් තිබ්බේ නෑ. හැබැයි ඔයාටයි මටයි අද ඒ තාක්ෂණේ තියෙනවා. ඒක නිසා පැත්තකට වෙලා බලන් ඉන්න එක අපි දෙගොල්ලන්ට විකල්පයක් නෙමෙයි. එහෙව් සමාජයකට කවුරු හරි අවුරුදු 5ක් නෙමෙයි මාස 5ක් බලන් ඉන්න කිව්වා තරහ යන එක නම් මාරම සාධාරණයි. දැන් බිස්නස් එකක් කරන ඔයා තේරුම් ගන්න ඕනෙත් මෙන්න මේ කතාව තමයි. ඔයාගේ ෂොප් එකට හෙට බඩු මිලදී ගන්න එන්නෙත් මෙන්න මේ ජෙනරේෂන් එකේම කට්ටිය. මේගොල්ලෝ ඔයාගේ ගාවට ඇවිල්ලා මොකක් හරි පර්චේස් කරන්න බලාගෙන ඉන්නකොට ඔයා කිව්වොත් සති දෙකෙන් ගෙනත් දෙන්නම්. අපි ගාව මේ වෙලාවේ ස්ටොක්ස් නෑ. හැබැයි ගෙනල්ලා දෙන්නම්. ඉක්මනින් ගෙදරටම ඕඩර් කරලා දෙන්නම්. මේ වෙලාවේ ඕක අපි ගාව නෑ. කොහෙන් හරි ගෙනත් දෙන්නම් කියලා ඔක කිව්වට ඒ එන ජෙනරේෂන් එකේ කට්ටියට එහෙම බල ඉන්න වෙලා නෑ. ඒගොල්ලන්ට ෂණිකව මේ දේ ඒගොල්ලන්ගේ කරගන්න අවශ්‍යයි. ඒක තේරුම් ගත්තේ නැත්නම් බිස්නස්මන් කෙනෙක් විදියට ඔයා දැනටම බිස්නස් එකෙන් පරාදයි. ඒක තේරුම් ගත්ත කෙනා තමයි අද බිස්නසස් දිනලා තියෙන්නේ. ඒක තේරුම් ගත්ත නැති කෙනා මොකද කරන්නේ? ඉකොනොමි එකට බැන අදටත් ඉන්නවා. මේ ඉකොනොමි එකත් එක්ක අපිට බිස්නස් එක දියුණු කරගන්න බෑ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ස්පීඩ් එක තමයි අද තියෙන බෙස්ම කරන්සි එක ප්‍රොෆිටබිලිටි එකට. කොච්චරක් ඔයා ගාව ස්ටොක්ස් තියනවද කියන එක අනුව තමයි කම්පිටිටයි ඔයයි අතරින් බෙස්ම සෙලර් කවුද කියන එක තීරණය කරන ෆැක්ට් එක වෙන්නේ. විනාඩි ගාණක් ඇතුළත කස්ටමර්ගේ අතට බාණ්ඩ දෙන්න පුළුවන් බිස්නස් එක තමයි දිනන්නේ. අනිත් බිස්නසස් වලට ඉස්සරහට යන්න පුළුවන්කම 0.001% වගේ chance එකක් තමයි තියෙන්නේ. මේක ෆිගර් අවුට් කරපු හැම බිස්නස් එකක්ම මං කලින් කිව්වා වගේ මේ වෙනකොටත් දිනන ගමන් තමයි ඉන්නේ. ඉතින් මං ආපහු කියනවා 2022 මේ රට වැටෙන්න ප්‍රධානම හේතුව තමයි අවුරුදු 5ක් බලන් ඉන්න කියලා. බලන් ඉඳලා ජීවිතේ ගොඩ ගන්න බැහැයි කියලා දැනගෙන ඉන්න ජෙනරේෂන් එකට මේ මෙසේජ් එක කියපු එක. ඒක කවදාවත්ම වෙන්නේ නැහැ. බිස්නස් කරන ඔයා මතක තියාගන්නත් ඕනේ මේ ජෙනරේෂන් එක ඔයාගේ ෂොප් එකට එනවා නම් හෙට දවසේ බලාගෙන ඉන්න පොඩි කාලයක් ඉන්න ඔයාට ගෙනත් දෙන්නම් කියලා කියනවා නම් මේ ජෙනරේෂන් එකට බිස්නස් කරන එක ඔයාට කරන්න පුළුවන් එක දෙයක් නෙමෙයි. ඔපචුනිටි එක තියෙනවා දිනන්න. ඔපචුනිටි එක අපි හරියටම යූස් කරමු. මේ අරගලයෙන් පාඩම.